Hello guys. අද මම ටිකක් සතුටින් ඉන්නේ. ඒකට හේතුව තමයි මගේ channel එක මොනිටයිස් වුණා. මම හිතන්නේ ඔයත් මේ වීඩියෝ එක බලන්න ආවේ ඒ සතුටත් එක්ක වෙන්නම ඕන. ඒ සතුට නැති වෙන්නේ අපි හරියට මේ වැඩේ කරේ නැත්තම්. මොකද මොනිටයිසේෂන් ඇප්ලයි කරනවා නම් ඔය voice over 4000 හොයි short videos වල 10 million ඔය cover කරලා නම් තියෙන්නේ. ඒ වගේම subscribers වල 1000ක් කරගෙන නම් ඉන්නේ. ඔය මොනිටයිසේෂන් ඇප්ලයි කරන්න ඒ criterias දෙක ඔය achieve කරලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ ඔය දැන් මොනිටයිසේෂන් on කරන තත්ත්වෙ ඉන්නේ. ඉතින් මේ සතුට නැති වෙන්න පුළුවන් ඔය මොනිටයිසේෂන් හරියට ඇප්ලයි කරේ නැත්තම්. මම දැක්ක සමහර අය මේ වැඩේ සල්ලි වලටත් කරලා දෙනා හිටියා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් සල්ලි දීලා නම් එහෙම කරනවා නම් කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න ඒ තරම් ලොකු දෙයක් මේක ඇතුලේ නැහැ. අපි හරියට ඇප්ලයි කරන්න ඕන හරියට දැනගෙන. මොකද කිසි දෙයක් නොදැන කරොත් දැනගෙන යෝ කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ. ඒක නිසා මේක හරියට දැනගෙන කරොත් හොඳයි. මොකද ඔයා මාස ගාණක් මේකට මහන්සි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. YouTube channel එක ගොඩ දාගෙන තැනකට යන්න හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා මේක නැති කරගෙන දුක් වෙන්න එපා. ඒක නිසා මේක හරියට ඇප්ලයි කරන්න. මොකද ඔයාගේ channel එක ඇතුලේ මොනවා හරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. ප්‍රශ්න තිබුණොත් නොදැනුවත්ව කරු ප්‍රශ්න තිබුණොත් ඔයාට මොනිටයිසේෂන් ගන්න බැරි වෙනවා. ඒක රිජෙක්ට් වෙනවා. රිජෙක්ට් වුණොත් ඔයාට දවස් 90ක වගේ කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා එහෙම කරගන්න එපා. මම වීඩියෝස් 3ක් ඔයාලට අරගෙන යනවා. මේක ස්ටෙප් කොහොමද මේක හරියටම කරගන්නේ කියන එක. සමහර අය ගොඩක් ස්කිප් කරලා වීඩියෝ එක කරලා තියෙනවා. ඉතින් මම ඒව රෙකමන්ඩ් කරන්නේ නැහැ අත්‍තරම. ඔයා මොනිටයිස් කරනවා. හැබැයි මොනිටයිස් උත් වෙනවා කියමු. වුණාට පස්සේ ආයි ඔයාට ටික දවසක් ගිහලා මොනිටයිසේෂන් නැති වෙනවා. එහෙම වෙන්නේ මොකක්ද දන්නවද? ඔයා මොනිටයිසේෂන් ඇප්ලයි කරාට පස්සේ මොකද YouTube එකේ නීති රීති වැඩිනේ. ඒ නීති රීති හරියට දැනගෙන හිටියේ නැති වුණොත් මොනිටයිසේෂන් ආයි එයාලා ඔයාගෙන් අයින් කරනවා. ඉතින් එහෙම කරගන්න එපා. මොකද මොනිටයිස් වුණාට වැඩක් නැහැ. ඔයා හදිසියෙවත් මොන හය වැරද්දක් කළා ඔයාට මොනිටයිසේෂන් ආයි නැති වුණා. ඒක නිසා YouTube එකේ වැඩ කරද්දී ඒකේ තියෙන අදාළ නීති රීති ටික හරියට අඳුර ගන්න. ඒ දේවල් කරන්න එපා. ඒක නිසා මේ වීඩියෝස් තුන ඇතුලේ මම සම්පූර්ණයෙන්ම ඔයාලට මොනිටයිසේෂන් කරගන්න විදිය, මොනිටයිසේෂන් එක ආරක්ෂා කරගන්න විදිය, ඔයාගේ channel එක ඩොලර්ස් වල තත්ත්වෙම කොහොමද ගෙනියන්නේ කියන එක ගැන සම්පූර්ණ විස්තර සහිතව නිකන් කෝස් එකක් කරා වගේ වීඩියෝස් තුනක් මම අරන් එනවා. ඉතින් ඒ තුන බලලා ඔයා හරියට වැඩේ කරගන්න. එහෙනම් වැඩි කතාවක් ඕනේ නැහැ. channel එක subscribe කරගෙන අපි වීඩියෝ එකට යමු. මෙතනදී ඔයාලට අනිවාර්යයෙන්ම මොනිටයිසේෂන් ඔන් වුණාට පස්සේ ඔයාලට ස්ටෙප් 3කින් තමයි මේක ඔයාලට කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඉතින් මේ ගැන හරියටම දැනගෙන මේ වැඩේ කරමු. මුලින්ම තියෙනවා මෙතන. ඇක්චුවලි මේ ලොකුවට මේ දීලා තියෙන්නේ ඇත්තටම ඉතින් අපිට වැදගත් නිසානේ. ඉතින් අපි මේක ගැන දන්නේ නැතුව ඉස්සරහට යන්න එපා. ඔයාලට මොනිටයිසේෂන් නැති වෙන්න ඉඩකඩ තියෙනවා. ඔයා ඇප්ලයි කරාට රිජෙක්ට් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වැඩේ වෙන්න දෙන්න එපා. ඔයා මේ විදිහට මේක කරාට පස්සේ ඔයාට ඒක ප්‍රශ්න නැතුව කරගන්න පුළුවන්. channel එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට ඊට කලින් මොනිටයිසේෂන් ඇප්ලයි කරන්න කලින් ඔයාට ඒක නිවැරදි කරගෙන ඇප්ලයි කරලා ඔයාට මොනිටයිසේෂන් ගන්න පුළුවන්. ඉතින් normal creator කෙනෙක්ට වඩා දැන් ඔයා මොනිටයිසේෂන් on කරගන්න පුළුවන් තත්ත්ව channel එකකනේ දැන් ඔයා ඉන්නේ. ඉතින් ඒ content creator අනිවාර්යෙන් දැනගන්න ඕන rules ටිකක් තියෙනවා. ඉතින් මේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඊට වඩා අමතර නීති ටිකක් අර ඔයා කලින් දැනගෙන හිටියට වඩා මොනිටයිසේෂන් on වුණාට පස්සේ අමතර නීති ටිකක් මෙතනට ඇඩ් වෙනවා. මේ දේවල් ටික අපි දැනගමු. මුලින්ම මෙතන පෙන්නන්නේ මොනිටයිසේෂන් කොහොමද වැඩ කරන්න කියන එක ඔයා මතක තියාගන්න ඕන. ඔයා YouTube එකට දාන content වල ඒ content එකේ ads play වෙනවට තමයි play වෙන ප්‍රමාණය අනුව තමයි ඔයාට ආදායම තියෙන්නේ. ඉතින් ඔයාගේ videos views කරද්දි තමයිනේ ඉතින් ads play වෙන්නේ. ඉතින් views ප්‍රමාණය අනුව තමයි ads කොච්චර play වෙනවද, ads කොච්චර මිනිස්සු අතරට යනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒක නිසා views තමයි වැදගත් වෙන්නේ. views වලින් තමයි ඔයාගේ ads play වෙන්නේ. ප්‍රධාන නිර්ණායකය තමයි මෙන්න මේ ads කියන එක. ඉතින් monetization වෙන්නේ එහෙමයි. ඊට පස්සේ මතක තියාගන්න. මෙතනත් ඔයා ඉන්න රට අනුව CPM එක, RPM එක අනුව ඔයාගේ ආදායම වෙනස් වෙනවා කියන එක මෙතනදී කියනවා. ඊළඟට කියන්නේ ඔයාගේ ආදායම කොහොමද ගණනය වෙන්නේ කියන එක. ඒ කියන්නේ revenue එක ඔයාගේ ගණනය වෙන්නේ කොහොමද කියන එක. ඔයාට ලැබෙන සම්පූර්ණ මුදලට කියනවා අපි partner earning කියලා. ads play වෙන ප්‍රමාණය අනුව ඔයාට ලැබෙන ආදායම. මෙතනදී මතක තියාගන්න gross revenue එක තියෙනවා, net revenue එක තියෙනවා. net revenue එක කියන්නේ partner earning එක. taxes නිසා අඩු වෙනවා, ඊට පස්සේ refund නිසා, chargebacks නිසා, තව මොනවා හරි වෙනත් ගෙවීම් මොනවා හරි තියෙනවා නම්, මොනවා හරි අඩු කිරීම වෙනවා නම්, අන්න ඒ දේවල් නිසා ඔයාගේ ආදායම පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. ඔයා මේකට එකඟ වෙනවද කියලා YouTube එක අහනවා. ඊළඟට කියන්නේ copyright ප්‍රශ්න ගැන. copyright ප්‍රශ්නයක් තිබුණොත්, ඒ කියන්නේ ඔයාගේ වීඩියෝස් වලට මොනවා හරි copyright ප්‍රශ්න තිබුණොත් channel එක ඇතුළේ ඔයා නොදැනුවත්ව ඔයාට monetization reject වෙන්න පුළුවන්. ඉතින් ඒක දෙන්න එපා කොහොමවත්. මොකද copyright නිසා ඔයාට reject වුණොත් අපරාධේ ඔයාට ටික කාලයක් මේකේ waiting list එකේ ඉන්න වෙනවා. ඔයාට monetization ආයි apply කරන්න. දවස් 90ක් ඇතුළත කියලා තමයි කියන්නේ. ඉතින් අපරාධේ මොකටද දැන් ආපු එක නැති කරගන්නේ. ඒක නිසා copyright තියෙනවද කියලා දැම්ම බලන්න. බලලා ඉවරලා ඔයා apply කරන්න. ඒක නිසා ඔයා මෙන්න මේ විදිහට
විදිහට තමයි කොපිරයිට් තියනවාද කියලා බලන්න ඕන. ඔය ඉස්සෙල්ලාම ඔය යන්න ඕන ඔයාගේ YouTube එකට යන්න. මම පොඩක් වඩ මැෂින් එකෙන් පෙන්නන්නම්. YouTube එකට ගිහිල්ලා ඔයා යන්න ඕන YouTube Studio කියන එකට. YouTube Studio එකට ගියාට පස්සේ එතන තියෙනවා මෙන්න මෙතන පහලා තියෙනවා setting කියලා එකක්. setting button එකක් තියෙනවා. settings වලට යන්න. මෙන්න මෙතන තියෙනවා channel කියලා එකක්. channel වලට යන්න. ඊට පස්සේ මෙන්න මේ තියෙන feature eligibility කියලා එකක් තියෙනවා. අන්න ඔයා එතනට යන්න. feature eligibility වලට ගියාට පස්සේ ඔයා මෙන්න මෙතන standard features තියෙන්නේ. අන්න එතන පොඩ්ඩක් මෙන්න මේ තියෙන මෙන්න මෙතන වඩා touch කරලා බලන්න මේ තියෙන channel is free of active community guideline strike. ඒ කියන්නේ මෙතන ඇත්තටම ප්‍රශ්නයක් නැහැ කියලා මෙතන ටික් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මෙතනින් මොන හරි copyright එකක් තියෙනවා ඔයාලට මෙතන මේක පෙන්නනවා. තව තැනක් තියෙනවා ඔයාලට මේක බලන්න. එතන තමයි මෙන්න මෙතන content detection කියලා තියෙන්නේ. content detection වලට ඔයා යන්න. content detection වලට ගියාට පස්සේ එතන තියෙනවා මෙන්න මේ copyright. මේ copyright එක නම් මේ මෙතන හැම copyright එකක්ම ගන්නවා. අපේ copyright එකක් තියෙනවා නම් අපිව කවුරු හරි copy කරන්නේ නැහැ. මේ නම් මගේ වීඩියෝ එක කවුරු හරි copy කරලා ඒක තමයි මෙතන මේ තියෙන්නේ. ඉතින් මෙතනටත් ඒ ප්‍රශ්නේ ඔයාලට මොහේ content වල ප්‍රශ්නයක් තියෙනවා නම් එනවා. අනිත් එක මතක තියාගන්න. ඔයාලා mobile phone එකෙන් නම් බලන්නේ mobile phone එකේ මතක තියාගන්න මම මෙන්න මේ පින්නන විදියට ඔයාලට මෙන්න මෙතන තියෙන notification වලට ගියාට පස්සේ සාමාන්‍යයෙන් වැදගත් notification සේරම මෙතනට වැටෙනවා. හරිද? එතන බලන්න පුළුවන්. මේක හදපු Gmail එක තියෙනවනේ. Gmail එකට මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාගේ Gmail එකට ගියාට පස්සේ ඔය Gmail එකේ history එකේ පොඩ්ඩක් check කරලා බලනකොට මග හැරිච්ච mail එකක් තියෙනවද කියලා YouTube එකෙන් ආපු මොන හරි copyright claim එකක් හරි මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා. ඉතින් ඔයාට ඒ වගේම මේ content වලට ගියාට පස්සේ videos ඇතුළට ගියාට පස්සේ ඔයාලට මේ playlist එක පොඩ්ඩක් check කරාට පස්සේ ඔයාට copyright තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට මම කලින් කිව්වා වගේම settings වල channel වලට ගිහිල්ලා features eligibility වලට ගිහිල්ලා මෙතනට ගියාට පස්සේ ඔයාගේ channel එකට මොන හරි ස්ට්‍රයික් එකක් තියෙනවා නම් ඔයාගේ channel එකට burn-in එකක් ඇවිල්ලා තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට monetization apply කරන්න කලින් ඒ දේවල් ටික නිවැරදි කරගෙන ඉන්න පුළුවන්. ඔයා මේ ටික check කරගත්තේ නැතුනොත් අපරාධේ ඔයා monetization apply කරලා බලාගෙන ඉන්නවා නොලැබෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඉතින් එහෙම කරගන්න එපා. ඒක නිසා ඔයා මෙන්න මේ ටික හරියට check කරගන්න. ඔයා ඊට පස්සේ බය නැතුව ඔයා monetization apply කරන්න. ඊළඟට කියන්නේ YouTube එක ඔයාට ගෙවීම නවත්තන අවස්ථාවල් ටික. ඒ කියන්නේ ඔයාට monetization apply කරලා monetization ලැබුණා කියමු. ලැබුණාට පස්සෙත් ඔයාට ආයි monetization නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඔයා දැනුවත් වෙන්න ඕන. එතන කියන්නේ ඔයාට payment එක නවත්තන්නේ ඔයා community guideline කැඩුවත්. ඉතින් අපි කොහොමද ඒක දන්නවා? ඔයාට strike එකක් වෙන්න පුළුවන්, warning එකක් වෙන්න පුළුවන්, warning එක trading එකකින් අයින් කරගන්න පුළුවන්. community guideline කඩන්නත් එපා. fake engagement එකක් තිබුණා. fake engagement එකත් මෙන්න මෙතනේ ප්‍රශ්නයක් වෙනවා. fake engagement එක කියලා කියන්නේ ඔයා දැකලා තියෙනවද Facebook එකේ දැකලා තියෙනවද ads තියෙනවා ඔයාලට අපි සබස්ක්‍රයිබර්ස්ලා මෙච්චරන දෙනවා watch hours මෙච්චරන දෙනවා මෙන්න මෙච්චර ගානක රුපියල් 1000යි 2000යි කියලා කවදාවත් ඒ වගේ වැඩක් කරන්න එපා. ඔයාලට මෙන්න මෙතනම මෙයාලා රූල් එකක් අපිට දීලා තියෙනවා fake engagement එකක් කියන්නේ බොරු මිනිස්සු කොටසක්. ඔයාගේ watch hours ටික කවර් කරලා දෙනවා. ඇත්තම ඔයාගේ audience එක නෙමෙයි එතන ඉන්නේ. ඒක නිකන් ඔයා සල්ලි දීලා ගන්න එක. ඔයාගේ audience එක නෙමෙයි. ඒ ඔයාගේ audience එක නෙමෙයි කියන්නේ ඔයාගේ ඇත්තම subscribersලාත් නෙමෙයි. watch hours උත් ඒ ඇත්තටම ඔයාලට ලැබෙනේම නෙමෙයි. ඉතින් ඒවා YouTube එකෙන් ඩිටෙක්ට් වෙනවා. එහෙම වුණොත් ඔයාට අර ටික කවර් කරගත්තට තේරුමක් නැහැ. ඔයාට YouTube එකෙන් monetization ඔයාට රිජෙක්ට් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේ method වලට කොහොමවත් යන්න එපා. ඊට පස්සේ reuse content තියෙනවා. ඔයා නැවත reuse content. ඒ කියන්නේ කවුරු හරි කරපු content එකක් වෙනස් කරලා හෝ කොහොම හරි දානවා නම් ඔයාට එතනදී ප්‍රශ්න තියෙනවා. මතක තියාගන්න මම මේ reaction videos ගැන නෙවෙයි කියන්නේ. කිසිම ලොකු වෙනස්කමක් කිරීමකින් තොරව YouTube එකට upload කරලා ඉවරලා ඒ content මොනවා හරි ඔයාගේ channel එක ඇතුලේ තියෙනවා නම් monetization reject වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එතනදී ඔයාගේ channel එකේ income එක hold කරන්න හෝ නැත්නම් ඔයාට සම්පූර්ණයෙන්ම ඔයාගේ ආදායම YouTube එකෙන් ඔයාට කියන්නේ නැතුව නවත්තන්න එයාලට අවසරය තියෙනවා. අපි අවසරය දෙනවා කියන එක තමයි අපි මේවෙන් accept කරනවා කියන්නේ. ඉතින් බලන්න මේ දේවල් අපි ගන්නක කොච්චර වටිනවද කියලා. ඊළඟට කියන්නේ payment එක ඔයාලට කොහොමද ලැබෙන්නේ කියන එක. payment එක ලැබෙන්නේ ඔයාලට Google AdSense account එක හරහා දෙවෙනි step එකේ තියෙන AdSense account එක හදන විදිය. ඉතින් ඒ හරහා තමයි ඔයාලට ආදායම ලැබෙන්නේ. ඊළඟට කියන්නේ YouTube එකෙන් ඔයාලට දැන් දීලා තියෙන අපිට දීලා තියෙන rules තියෙන්නේ. ඒ rules ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. අපි ඒවට එකඟ වෙනවා කියන එක තමයි එතනින් කියන්නේ. කියන්නේ අද තියෙන නීතිය නෙවෙයි හෙට තියෙන්න පුළුවන්. ඒ නීතිය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් අලුතින් නීති ඇඩ් වෙලා තියෙන්න පුළුවන්. ඒවට අපි එකඟ වෙනවා කියන එකත් මෙතන මේ පොඩි accept button එකෙන් අපි එයාලට එකඟ වෙනවා.
ඉතින් ඒකත් ඔයා දැනගෙන ඉන්න. ඊළඟට YouTube එකෙන් කියනවා monetization remove වෙන්න තියෙන. කියන්නේ මොන්ටවාට ආදායම monetization නැති වෙන්න තියෙන අවස්ථාවල් කීපයක් ගැන කියනවා. එතන කියනවා monetization suspend වෙන්න පුළුවන් මෙන්න මේ දේවල් වුණාට පස්සේ ඔයා repeated violation කරනවා නම් ඒ කියන්නේ වැරදි දේවල් නැවත නැවත කරනවා නම් මතක තියාගන්න ඔයා මොනවා හරි වැරද්දක් කරාට පස්සේ ඔයාට එනවා warning එකක් YouTube එකෙන්. ඔයාට Gmail එකෙන් එක බලා ගන්න පුළුවන්. අර phone එකේ notification වල YT studio එකේ තියෙන notification වලින් බලා ගන්න පුළුවන්. ඔයාට computer එකෙන් බලා ගන්නත් පුළුවන්. email එකෙන් ගොඩක් වෙලාවට දැනුවත් කරනවා. ඒ වැරද්ද කරලා ඔයාට warning එකක් ආවට පස්සේ ඒක ඔයා training එකකින් ආයමත් නොවෙන්න වග බලා ගන්නවානේ. එයාලා අපිට ට්‍රේනින් එකක් දෙනවානේ. ඊට පස්සේ බර්නින් එක අයින් වෙනවා. ඊට පස්සේ ඔයා නැවත නැවත ඔයා කරනවා නම් ඔයා වයොලේට් කරනවා නම් ඔයා රූල්ස් අනුවනේ වෙන වැඩ කරන්නේ ඔයාට මොනිටයිසේෂන් නැති වෙන්න පුළුවන්. ඊළඟට කියන්නේ සීරියස් කොපිරයිට් ඉෂුස්. ඔය සම්පූර්ණයෙන්ම කාගරි වීඩියෝ එකක් අරගෙන මේකට අප්ලෝඩ් කරනවා. විශේෂයෙන්ම මියුසික් පැත්තෙන් අප්ලෝඩ් කරනවා නම් ඔයාට කොපිරයිට් ඉෂු එකක් නිසා ඒක ගොඩක් ලොකු කොපිරයිට් එකක්. ඒක නිසා ඔයාට මොනිටයිසේෂන් නැති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් මේ වැඩ කරන්න එපා. ඊට පස්සේ කියන්නේ ෆේක් views. අන්න මම ඔයාලට කිව්වේ කොයිම වෙලාවකවත් අර Facebook එකෙන් ඔයාලට සල්ලි දීලා views අරන් දෙනවා, subscribers අරන් දෙනවා. ඒ දේවල් ඒ ඔප්ෂන් වලට ඔයා කොයි වෙලාවකවත් යන්න එපා. ඒ වයින් ඔයාට YouTube එකේ monetization apply වෙලා තිබුණත් ඔයාට monetization නැති වෙන්න ඉඩ කඩ තියෙනවා. කොයි වෙලාවකවත් scam කියන දේවල් promote කරන්න එපා. මතක තියාගන්න. දන්නම YouTuber කෙනෙක් ඉන්නවා. ගොඩක් famous ලංකාව ඇතුලේ. එයා පිරමීඩ ගැන ගොඩක් මම එයාගේ videos දැකලා තියෙනවා. එයාගේ videos වල මම දැක්ක පිරමීඩ. පිරමීඩ කියන්නේ අත්‍තරම scam එකක් නේ. ඒක තහනම් මුදල් ආයෝජනයක්. ඒක නිසා පිරමීඩ කියන දේ එයාගේ channel එකේ එයා ප්‍රමෝට් කරපු නිසා එයාට මුළු channel එකම නැති වුණා. monetization විතරක් නෙවෙයි එයාට subscribers වල ලොකු ප්‍රමාණයක් තිබුණ channel එක එයාට නැති වුණා. ඒ වගේ වැඩ කරන්න එපා. ඒකද scam වලට කොයිම වෙලාවක YouTube එකේ chance එකක් නැහැ. ඉතින් මේ වගේ දේවල් නිසා ඔයාට monetization නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ monetization ඔයා apply කරාට පස්සේ monetization ලැබුණාට පස්සේ ඔයාට ඒක cancel කරන්න පුළුවන් නේ. දෙගොල්ලෝටම cancel කරන්න පුළුවන්. ඔයාට cancel කරන්න පුළුවන්. ඔයාට monetization මේක monetize කරගන්න ඕනේ නැත්නම් ඔයාට cancel කරලා දාන්න පුළුවන්. ඔයාට remove කරලා දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න YouTube එකටත් ඒ අවස්ථාව තියෙනවා. ඔයා මොනවා හරි වැරද්දක් කරොත් ඔයා කරන වැරද්ද කොච්චර බරපතලද කියන එක අනුව YouTube එක ඔයාට දැනුම් දීමකින් හෝ දැනුම් දීමකින් තොරව YouTube එක ඔයාගේ monetization remove කරලා දාන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරන්න එපා. ඉතින් මෙතනදී ඔයා මොනිටයිසේෂන් ඇප්ලයි කරන්න කලින් මේ දේවල් ටික හරියට දැනගන්න වැඩ කරන්න. මතක තියාගන්න කොපිරයිට් ස්ට්‍රයික් ඊට පස්සේ වර්නින් අන්න ඒ දේවල් channel එක ඇතුලේ තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න. ඔයා නොදැනුවත්ව මේ වගේ දෙයක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් ඔයා ඉස්සෙල්ලා මේක ක්ලියර් කරගන්න. ක්ලියර් කරගන්න විදිය වීඩියෝ එකක් මම යටින් ඔයාට දාලා තියන්න link එක. කොයි වෙලාවකවත් ඔයා මොනිටයිසේෂන් ඇප්ලයි කරන්න එපා. මොනිටයිසේෂන් ආවට මොකද ඒක රිජෙක්ට් වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්න පුළුවන් ඔයා නොදැනුවත්ව. ඒක නිසා අර තියෙන වැරදි ටික ඔයා පොඩ්ඩක් බලන්න. ඔයාගේ channel එක ඇතුලේ තියෙනවද කියලා. හරි දැන් ඔයා මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් මොනිටයිස් කියන්නේ මොකද්ද? ඔයා සැලකිලිමත් වෙන්න ඕන තැන් මොනවද? ඔයා කරන්න හොඳ නැති දේවල් මොනවද කියලා සම්පූර්ණයෙන්ම දැන් ඔයා ඉගෙනගෙන තියෙනවා. දැන් අපි second step එකට යන්න ඕනේ. ඒ කියන්නේ AdSense account එක හදන එක. ඒක තියෙන්නේ ඊළඟ වීඩියෝ එකේ. ඒකේ තියෙනවා AdSense account එක හරියට හදාගන්න විදිය, error එකක් එන්නේ නැති විදියට කොහොමද හරියට හදාගන්නේ කියන එක සහ ඔයාගේ tax form එක හරියටම fill කරගන්නේ කොහොමද කියන එක. ඔයා දන්න මේ වගේම Google එකෙන් ඔයාට letter එකක් එනවා වගේ දඩ code එකක් තියෙන. ඒකෙන් තමයි ඔයාගේ address එක verify කරගන්නේ. ඉතින් ඒකත් හරියට කරගන්න ඕන. එහෙනම් next video එකට ගිහිල්ලා අපි ඊටු ටිකත් complete කරමු හරියටම. එහෙනම් channel එක subscribe කරගෙන ඉක්මනට next video එකට යමු.